හැල මගේ ලස්සන යාළුවෝ කොහොමද? හොඳින් ඉන්නද? හොඳයි. අද අපි කරන්න යන්නේ favorites video එකක්. So ඔයගොල්ලන් ගොඩක් අහනවා මගෙන් ක්‍රිස්ටල් සුපර් මාකට් එකේ ගිහින් අපිට පෙන්නනවා කන්න එපා, මේ දේ කන්න එපා, මේ දේ කන්න එපා. හැබැයි මොනවද කන්න හොඳ, මොනවද බොන්න හොඳ. So මං හිතුවා every like 2-3 months මම මෙහෙම compile කරලා මගේ favorites මම ඔයගලන්ට පෙන්නන්න. මං ආස දේවල්. But firstly මට කියන්න ඕනේ මම sponsored නෑ මේ එක company එකකින්වත්. මං කාත් එක්කවත් ස්පොන්සර්ඩ් නෑ. මට කවුරුවත් ගෙවන්නේ නෑ ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ්ස් ගැන කතා කරන්න කියලා. මට කවුරුවත් ගෙවන්නේ නෑ ඒගොල්ලන්ගේ සුපර් මාකට් එකට ඇවිල්ලා වීඩියෝස් කරන්න කියලා. Also මම සල්ලි වලට නැමෙන කෙනෙක් නෙමෙයි. මම සල්ලි වලින් එන කෙනෙක්. මම අමාරුවෙන් වැඩ කරනවා. මගේ සල්ලි වලට පිසුයිමයි දෙන්නම හරි අමාරුවෙන් අපේ සක්සස් එකට වැඩ කරන කට්ටිය අපි ඉඳගෙන නැමෙන්නේ නෑ කාටවත් මොනවටවත්. අපි කැමති නැත්නම් අපි කැමති නෑ අපි ඒක කෙලින්ම කියන කට්ටිය. and අපි ඉඳගෙන ඔයගලන්ට වැරදි දේවල් අවශ්‍ය නැති දේවල් විකුණන්නේ නැහැ. ඇයි අපිට කවුරු හරි ගෙවන හින්දා අපිට පිටිපස්සෙන් ටොක්කක් අනින්න හින්දා මේ දේ ගැන කතා කරපන් මේ දේ කරපන් ඒවා අපිත් එක්ක කිසි කාටවත් බෑ කරන්න. ඇයි අපිට අවශ්‍ය නැහැ කාත් එක්කවත් වැඩ කරන්න. අපිට අවශ්‍ය නැහැ කාටවත් නැමෙන්න. so අපි ඔයගලන්ට බ්‍රෑන්ඩ් එකක් හරි මොන හරි පෙන්නනවා නම් මතක තියාගන්න ඔළුවට ගන්න අපිට ඒ බ්‍රෑන්ඩ් එක ගෙවන්නේ නැහැ. අපිට ඒ බ්‍රෑන්ඩ් එක කිසිම ඉනිෂියටිව් එකක් දීලා නැහැ. අපි ඇත්තට මේ බ්‍රෑන්ඩ් එකට ආස හින්දා තමයි අපි කතා කරන්නේ. So මේ monthly videos වලට මේ every few months favorite video එකට බ්‍රෑන්ඩ් එකක් වැටුනොත් මතක තියාගන්න මේ බ්‍රෑන්ඩ් එක අපිට ගෙවලා නැහැ. ඒ බ්‍රෑන්ඩ් එක අපිට කිව්වේ නැහැ. අනේ අපි ගැන කතා කරනවද please. අපි කවුරුවත් ගැන කතා කරන්නේ නැහැ. අපි ඇත්තට මේ ඒ කම්පැනි එකට නැත්තම් ඒගොල්ලන් ප්‍රොමෝට් කරන දේ නැත්තම් ඒගොල්ලන්ගේ ingredients හොඳ නැත්තම් ඕගොල්ලන්ට අපි කවදාවත් කවන්න try කරන්නේ නැහැ හොඳ නැති දේවල්. Like I said, අපි ඉඳලා හිටලා ස්ප්‍රයිට් එකක් බොනවා, ඉඳලා හිටලා ලෙමන් පෆ් එකක් කනවා. හැබැයි මං ඉඳගෙන ඔයගලන්ට කවදාවත් කියන්නේ ඒ දේවල් හැමදාම කන්න කියලා. හැමදාම මේ දේ බොන්න කියලා. මං ඉඳගෙන කමර්ෂල් එකක් කරන්නේ නැහැ. ඒ වගේ companies වලට ඒක always මතක තියාගන්න. So, මේ favorites they come from the heart, man. I'm trying to get you guys to find better alternatives to your everyday bullshit that they push on us. Okay, let's get started. Let's do this. So ඉස්සෙල්ලාම කතා කරමු supplements ගැන. ඔයගොල්ලෝ හැම වෙලාවෙම මගෙන් අහනවා ක්‍රිස්ටල් ඔය supplements ගන්නවද? ක්‍රිස්ටල් ඔය මොනවද හිතන්නේ collagen tablets ගැන, collagen powder ගැන, මේ supplement එක මේ supplement listen. මම ඔයගොල්ලන්ට හැම වෙලාවෙම කියන දෙයක් ඔයගොල්ලන්ගේ research ඔයගොල්ලන් කරන්න ඉගෙන ගන්න ඕනේ. මම ඔයගොල්ලන්ට දොර ඇරලා දෙන එක විතරයි මම කරන්නේ මේ videos එක. මතක තියාගන්න මොන හරි දෙයක් පෙත්තකට දාන්න process කරන්න ඕනේ. මොන හරි powder form කරන්න process කරන්න ඕනේ. මම මොනවද ඔයගොල්ලන්ට කියලා දීලා තියෙන්නේ processing ගැන. process කරන්න ගොඩක් companies හරි cheap alternatives පාවිච්චි කරන්නේ. ඕගොල්ලන්ට කියනවා මේ පෙත්තේ කැල්සියම් මෙච්චර ගාණක් තියෙනවා. මේ පෙත්තේ vitamin D මෙච්චර ගාණක් තියෙනවා. ඇත්තටම ඔයාට ඔයාගේ vitamin D tablet එකේ අවුවෙන් හම්බෙන vitamin D හම්බෙන්නේ නැහැ. කවදාවත් කවුරු කිව්වත් ඔබ බොරු. So මම 100% මොනවද දන්නවද විශ්වාස කරන්නේ supplements නෙමෙයි. මම විශ්වාස කරන්නේ අපි කන කෑම, එළවලු, පළතුරු, ඇට ಜಾති මේ දේවල් වලින් තමයි අපිට අවශ්‍ය nutrients හම්බෙන්නේ. පෙති වලින් හම්බෙන්නේ හරිම පොඩි ප්‍රමාණයක්. ඒක actually scientifically proven. දැන් studies එළියට ඇවිල්ලා තියෙන්නේ අපේ vitamins වල 0.006% ලු තියෙන්නේ ඒ කියන supplement එක. whitening වලට මම මේ පෙත්තක් ගන්නවා. vitamin C මට අවශ්‍යයි මම පෙත්තක් ගන්නවා. ඔයගලන්ට හම්බෙන්නේ 0.006% of that stuff. Might as well eat an actual orange එකක් කන්න, apple එකක් කන්න, කුමුඩු ගෙඩියක් කන්න. ඔයාට ඊට වැඩි හොඳ දේවල් හම්බෙනවා. මේ companies ඔයගලන්ට මේ පෙති ಜಾති විකුණන්නේ පෙති 1 හරිම ලේසි. company එකකට කියන්නේ මේ දේ මේ පෙත්තෙන් වෙනවා. මේ supplement එකෙන් ඔයාව සුදු කරනවා. මේ supplement එකෙන් ඔයාගේ කොණ්ඩේ වවනවා. But in reality ඒකෙන් හම්බෙන්නේ හරිම පොඩි ප්‍රමාණයක් ඔයාට අවශ්‍ය දේවල්. කැම වලින් හොයාගන්න ඔය දේවල්. supplements වැඩි depend කරන්න එපා. මම vitamin supplements එක දෙයක්වත් මම ගන්නෙ නැහැ. but මම එක supplement එකක් ගන්නවා and ඒ supplement එක මම හැමෝටම recommend කරනවා, especially ඔයා gym එකට යනවා නම්, especially ඔයා ගොඩක් activity කරනවා නම් මගේ ගෑනු ළමයින්ට මේ supplement එක හරිම important and ඒක තමයි creatine. okay, creatine මාර හොඳයි ගෑනුන්ගේ ඇඟවල වලට. මිනිහලටත් හරිම හොඳයි. recovery, muscle recovery. මම screen එකට දාන්නම් creatine වල benefits, but මගේ ගෑනු ළමයි ඔයගොල්ලන් ඔය glutathione and collagen and සුදු වෙන cream මේ දේවල් ඔය දේවල් එක දෙයක්වත් වැඩක් නැහැ. ඔය බොරු bullshit. හැබැයි creatine මම recommend කරන හැමෝටම and creatine
just like හැම supplement එකම ingredients කියවලා ඔයගොල්ලන් ගන්න. ඇයි ඒ? මම ඔයගොල්ලන්ට brand පෙන්නන්න යන්නේ නැහැ. මම කවදාවත් brand එකක් destroy කරන්න try කරන්නේ නෙමෙයි මම මගේ videos කරන්නේ. ඇයි මම දන්නවා හරි අමාරුවෙන් මිනිස්සු ඒගොල්ලන්ගේ brands හදාගන්නේ. so මම මෙතන ඉඳගෙන ඔයගොල්ලන්ට මම try කරන්නේ නැහැ කියන්නේ මේ brand එක හොඳ නැහැ කියලා. හැබැයි මම ඔයගොල්ලන්ට දෙයක් පෙන්නන්න තමයි මේ දේවල් කරන්නේ. creatine ගන්නකොට ඔයගොල්ලන් ingredients කියවන්නේ just like any supplement. ingredient එකේ තියෙන්න ඕනේ ඒ supplement එක. ඒ දේ විතරයි. right? මේ additional bullshit අවශ්‍ය නැහැ. creatine monohydrate තමයි තියෙන්න ඕනේ creatine එකේ ingredient එකකට. මේක තමයි අපි ගන්න creatine එක. මේකේ තියෙන්නේ කෙලිම creatine monohydrate. ප්‍රශ්නේ තියෙන්නේ එක brands හදනවා මේ දේවල් and මේ බලන්න creatine monohydrate තියෙනවා. ඊට පස්සේ oats anti caking agent and non-calorie sweetener stevia මේ වගේ දේවල් අවශ්‍ය නැහැ ක්‍රියේටින් එකකට. ක්‍රියේටින් වල තියෙන්න ඕනේ කෙලින්ම ක්‍රියේටින් මොනෝහයිඩ්‍රේට් විතරයි. so මේවා තමයි supplement companies කරන්නේ. හැම වෙලාවෙම ingredients කියවන්න මේවා තමයි supplement companies කරන්නේ. ඒගොල්ලන්ට කියනවා ඕගොල්ලන්ට විකුණන්නේ vitamin C කියලා. ඊට පස්සේ ඒක ඇතුළට ඔබනවා එක වෙන දේවල්. ඊට පස්සේ බඩට දැම්මා මේක නිකන් බෝම්බයක් වගේ. just because doctor කෙනෙකුට recommend කරුවා කියලා විශ්වාස කරන්න එපා. හැම වෙලාවෙම ingredients කියවන්න and always මතක තියාගන්න. ගොඩක් පෙති જાතිවල ගොඩක් මේ supplements වල ඒගොල්ලන් කවදාවත් ingredients පෙන්වන්නේ නැහැ. ඇයි ඕගොල්ලන් කවදාවත් හිතලා තියෙනවද ඇයි ඒ කියලා? ingredients ගොඩක් වෙලාවට හංගනවා. ඒවත් ගැන හිතන්න. so ඔයගොල්ලන් මේ කට ඇතුළට ඔබා ගන්නවා හිතනවා මම vitamin D supplement එකක්, calcium supplement එකක් ගන්නවා. ඊට පස්සේ වාගේ බඩ ඇතුළට ගිහින් වාගේ good bacteria එක පවා මරණ එක කරන්නේ. ඇයි මේ පෙති જાති අපේ බඩේ good bacteria වලට handle කරන්න බෑ. අපේ microbiome එකට හරිම හොඳ නෑ. Panadol එකක් පවා මම ඒකයි ඔයගොල්ලන්ට කියන්නේ avoid කරන්න කියලා. ඒවා කෙලින්ම ගිහින් අපේ බඩ ඇතුලේ නිකන් බෝම්බයක් වගේ හැසිරෙන්නේ. so be careful with your supplements, read your ingredients, and I suggest everybody to start taking some creatine. මාසයක් creatine ගන්න, ඊට පස්සේ මාස දෙකක් off ගන්න, ආයෙත් මාසයක් කරන්න, මාස දෙකක් off ගන්න. කවදාවත් හැමදේම හැම වෙලාවෙම කරන්න එපා. Everything in moderation, always remember that. ඊළඟ favorite order එකකින් නෙමෙයි යන්නේ මම නිකන් මගේ ඇත්තම මම ආස දේවල් මේ මාස ටිකේ මම compile කරලා මේ කරන්නේ කිසිම order එකක් නැහැ. but මගේ ඔයගලන් දන්නවා අපේ skin care company එකක් තියෙනවා. and ඒ skin care company එකට මම කොණ්ඩෙට හදනවා shampoo ಜಾති, කොණ්ඩෙට හදනවා oil and මම හොයාගත්ත මේ company එකක් wellness roots කියලා. මම මෙතෙන්ට දාන්නම් ඒගොල්ලන්ගේ WhatsApp එක and මේගොල්ලන් හදනවා ඔක්කොම 100% powders. so මට onion powder අවශ්‍යයි. මේ බලන්න 100 මේවා ෆ්‍රිජ් එකේ මම තියාගන්න ඕනේ. ඒ නැත්නම් නරක වෙනවා. 100% onion powder ෆ්‍රිජ් එකේ තියාගන්න ඕනේ. කෙලින්ම onion සුවඳයි මේක and මාර show customer service wellness roots. I mean incredible customer service. message එක දැම්ම ගමන්ම ඒගොල්ලන් reply කරනවා and delivery උනත් මාර ඉක්මනින් කරලා දෙනවා. මේ බලන්න මගේ ළඟ garlic powder එක තියෙනවා and beetroot powder මම also charcoal, hibiscus, spirulina ඔක්කොම ගන්න ඒගොල්ලන්ගෙන්. so මම ආයෙත් මෙතනට WhatsApp එක දාන්නම් ඒගොල්ලන්ගේ කියලා වැඩක් නැහැ and මම 100% recommend කරනවා wellness roots. good job wellness roots. ඔයගොල්ලන් මේව good quality powders ලංකාවේ මිනිස්සුන්ට දෙන එක මම ගොඩාක් ඔයගොල්ලන්ට good wishes දෙනවා and thank you. ඔයගොල්ලන් හින්දා මගේ products උත් මාර හොඳට තියෙනවා. ඊළඟ එක මම මේක ගැන තාම වීඩියෝ එකක් කරලා නැහැ. but හඳුන් කුරු අපි ඔක්කොලම හඳුන් කුරු ගෙදර පත්තු කරනවා ඇති. but ඔයගොල්ලන් දන්නවද හඳුන් කුරු වල තියෙන මාර ගොඩක් bad effects, right? lead, ammonia මේ එක දේවල් අපි හුස්ම ගත්තාම අපේ lungs වලට ප්‍රශ්න එන්න පුළුවන්. so my Chris හැම වෙලාවෙම healthy alternatives හොයනවා and Chris හොයාගත්ත මේ company එක the Soulful Collective. දැන් පොඩ්ඩක් මම කියන්න ඕනේ මේක පොඩ්ඩක් ගණන් compared to a regular incense මේක ගණන්. but you know health is wealth, right? ඉඳලා හිටලා මේ වගේ හඳුන් කූරක් පත්තු කරන එක හොඳයි අර හොඳ නැති හඳුන් කූරු වලට වැඩිය. so anyways මේ company එකේ නම Soulful Collective. මම try කරන්නම් Instagram සරම මේ හොයලා ඔයගලන්ට දාන්න WhatsApp එක හරි මොන හරි. so Instagram එකේ තමයි හොයාගත්තේ. so I'll try to find their Instagram and put it here. but the Soulful Collective and ඒගොල්ලන්ගේ products made in Sri Lanka and මම ගොඩක් කතා කරන companies ඔක්කොම made in Sri Lanka මම try කරනවා ලංකාවේ කට්ටියට උදව් කරන්න and මේ වගේ නෑ අර අනවශ්‍ය ingredients. එහෙම එන්නේ
කූරු 20ක් තියෙනවා මේක ඇතුලේ නේ. ඔව් කූරු 20ක් තියෙනවා. මේක ඔයිල් වලින් ඒ සුවඳ ගන්න ඒගොල්ලන්. මාර්ෂෝක් කූරු 20ක් තියෙනවා. එක කූරක් පැයක් වගේ පිච්චෙනවා. පොඩ්ඩක් ගණන් but අර රෙගියුලර් හඳුන් කූරු එක හොඳ නැති කෙමිකල්ස් ಜಾති දානවා එන අපි ඒව හුස්ම ගත්තාම අපිට එක ලං ප්‍රශ්න එන්න පුළුවන් ඇස් රිදිල්ලි ඔළුව කැක්කුම් වල මේකෙන් ඒව කිසිම දෙයක් වෙන්නේ නැහැ මගේ ළඟ තියෙන්නේ frankincense and sage and definitely recommend and definitely මම මේක repurchase කරනවා but it's great check your incense I know you guys are burning incense all the time check your incense ඊළඟට කරමු කොණ්ඩේ කන්ඩිෂනර් because ඕගොල්ලන් හැම වෙලාවම අහනවා ක්‍රිස්ටල් ඔය ෂැම්පූ එකක් විකුණනවා කන්ඩිෂනර් එකක් කවදාවත් විකුණන්නේ ප්ලෑන් එකක් නැද්ද මම තාම කන්ඩිෂනර් එකක් ෆෝමියුලේට් කරගෙන යන ගමන් ඉන්නේ තව අවුරුද්දක් වගේ යයි ඒක පර්ෆෙක්ට් කරන්න so right now මං එළියෙන් තමයි කන්ඩිෂනර් ගන්නෙ and මං හැම වෙලාවෙම සජෙස්ට් කරන්නේ මේ කම්පැනි එක Frela ඔයගලන්ට පුළුවන් මේක ගන්න My Herbals LK මේ වෙබ්සයිට් එකෙන් අපේ ළඟ හැම එකම තියෙනවා and again අපිට මේ කම්පැනිස් එකක්වත් ගෙවන්නේ නැහැ අපිට මේවා නිකන් හම්බුන්නේ නැහැ අපි තමයි සල්ලි දීලා මේ ඔක්කොම ගන්නෙ and මේක තමයි brand එක Frela and ඒගොල්ලන්ගේ ළඟ තියෙන එක ಜಾති conditioners මේක revitalizing rejuvenating conditioner and ingredients Mara Ashok and අපේ ළඟ තියෙන blue pea එක මේකත් Mara Ashok සුවඳයි and then hibiscus and castor oil මේ දෙක empty දැන් ඔන්න මෙන්න empty වෙන්න and again අපි ගන්නේ myherbalslk.com එකෙන් myherbals okay yeah myherbals.lk I don't remember exactly but මම මෙතනට දාන්න and Frela තමයි company නම and Instagram වලත් ඒගොල්ලන් ඉන්නවා මම මෙතනට දාන්නම් ඒගොල්ලන්ගේ Instagram එක Mara Ashok මේවා sulfate free, paraben free, ammonia free, phthalate free, petroleum free and you guys know අපිට කඩවල් වල විකුණන conditioners shampoos හරිම හොඳ නෑ. So මේ වගේ conditioner එකක් clean ingredients තියෙන conditioner එකක් ගන්න. මේ conditioner එකේ තියෙන ingredients ඔක්කොම හරිම clean. Of course chemical දෙක තුනක් තියෙනවා. It's not 100% clean but compared to කඩේ තියෙන conditioner this is a much better option okay next ඊළඟ දේ තමයි අපේ coconut oil එක ඕගොල්ලන් හැම වෙලාවම අහන දෙයක් තමයි මොන coconut oil එකද ඕගොල්ලන් recommend කරන්නේ so don't mind this මේ කහ මම මගේ oil එක හදන්නේ හැම වෙලාවම මේ containers වල so ඒකයි මේ කහ රැඳිලා තියෙන්නේ but මේක තමයි company එක Top Will organic cold pressed virgin organic coconut oil make a adulteration free, cholesterol free, wax and gum free, planet friendly. I mean it's great. And ingredient organic virgin coconut oil. Oh, okay. This is from Australia. Oh, this is from Australia. Yeah. But it says product of Sri Lanka here. Oh, it does? Yeah. But it says Australia here, restaurant from Australia, but I guess they do it here. Do it here. Yeah, so if it says part of Australia, then it should be. And මේක Mara Ashok clear coconut oil එකක් මගේ ළඟ නෑ ඔයගලන්ට පෙන්නන්න මගේ ඔක්කොම බෝතල් empty මම order කරලා තියෙන්නේ but මම මේක ගන්නේ live life කියලා කඩයක් තියෙනවා one gal face එකේ මම ගිහින් එතනින් තමයි බෝතල් දෙක තුනක්ම ගන්නෙ and ඒක තමයි මගේ හැම product එකකටම පාවිච්චි කරන්නේ hair oil එකටද face oil එකටද body oil එකටද මම මේ brand එක තමයි පාවිච්චි කරන්නේ and මේකත් product of Sri Lanka කියලා තියෙනවා but Australia වෙන් තමයි එන්නේ but product of Sri Lanka කියලා දාලා තියෙනවා so Top Will organic එතනින් තමයි මගේ coconut oil මම ගන්නෙ ඊළඟ දේ බලු products දෙක තුනක් so මේක තමයි අපි පාවිච්චි කරන්නේ මම සුද්ධිට shampoo එකක් මම හදලා තියෙන්නේ but ඉඳලා හිටලා මට වෙලා නැති වුණාම සුද්ධික shampoo එක හදන්න මම මේක තමයි ගන්නෙ මේ Trillium Pet Care coconut pet grooming shampoo මේක තමයි මම මේක pet stores වලින් ගන්නෙ 950ක් මේක pet store ගොඩක් pet stores වල මේක තියෙනවා මම coconut fragrance එක තමයි ගන්නෙ ඒගොල්ලන්ගේ ළඟ තියෙනවා එක fragrances but making සුද්ධිගේ හැමට Mara Ashok එයාගේ කොණ්ඩේ හැලෙන්නේ නැහැ කසන්නේ නැහැ and එයාට මේක හොඳට ගැලපෙනවා so මම මේක තමයි පාවිච්චි කරන්නේ සුමානේ දෙසරයක් නැත්නම් එක සැරයක් යව නාවනකොට ඔළුවේ ඉඳන් කකුල් වලට මේක තමයි මම පාවිච්චි කරන්නේ මේක Mara Ashok and ingredients හරිම හොඳයි ingredients castor oil virgin coconut oil and vitamin E
හරිම ෂෝක් and of course SLS ඇති මේක අයේ ස්ක්‍රබින් ඒජන්ට් එකක් තියෙන්න ඕන හින්දා but ඒ ඉන්ග්‍රීඩියන්ට් එක මේක දාලා නැහැ. so again හැම කම්පැනි එකම ඒගොල්ලන් හැම ඉන්ග්‍රීඩියන්ට් එකම හරියට පෙන්නන්නේ නැහැ. so ඒක always මතක තියාගන්න ඕගොල්ලන් ඉගෙන ගන්න ඕනේ. මේ දේ මෙහෙම සබන් වගේ වෙන්න ඒගොල්ලන් දාන්න ඕනේ මොන හරි දෙයක්. so obviously ingredient list එකට දාලා නැති වුණාට ඕගොල්ලන් තේරුම් ගන්න castor oil, virgin coconut oil, vitamin E තිබ්බට මේකේ තව මොන හරි ඒජන්ට් එකක් තියෙන්න ඕනේ නැත්නම් අර ස්ක්‍රබින් ෆීලිං එක එන්නේ නැහැ. so ඒක මම තේරුම් අරගෙන තමයි මම මේ product එක ගන්නෙ. මම දන්නවා මේගොල්ලන් 100% කියන්නේ නැහැ මොනවද මේක ඇතුලේ තියෙන්නේ කියලා. but as a consumer මම smart enough වෙන්න ඕනේ දැනගන්න මේක ඇතුලේ තව මොන හරි agents දෙකක් තුනක් ඇති කියලා. but මේකෙන් කිසිම effect එකක් bad effect එකක් සුද්ධිට වෙන්නේ නැති හින්දා මම මේක පාවිච්චි කරනවා on the regular. so it's really good. ඊළඟ දේ බලු දේවල් දෙක තුනක්. අපි ගත්තේ මේක දරාස් එකෙන් මේක ගත්තේ දරාස් එකෙන්. මේකට කියන්නේ pet licking mat එකක්. ඒගොල්ලන්ගේ brain එකට හරිම important exercising right. ඔයගොල්ලන් train කරන්නේ නැත්නම් ඔයාගේ බල්ලව මේ වගේ දේවල් හරිම important right. මේව නිකන් brain exercises. මේකට හැන්දකින් මම යෝගට් ගන්නවා හැමතැනම. යෝගට් එක ඊට පස්සේ ඔය හිල් ඇතුළට ගිහින් ඊට පස්සේ මම මේක දුන්නා මෙයාට. එයා විනාඩි 20ක් 30ක් මේක ලෙව කනවා. ලෙව කනකොට එයාගේ දිවේ තියෙන sensories brain එකට යනවා. ඒ දිවේ sensories brain එකට ගියාම ඒක නිකන් එයාට මාර enjoyable. ඒ sensation එක හරිම important ඒගොල්ලන්ගේ brain activity වලට. so මම මේ වගේ දේවල් ගොඩක් recommend කරනවා. මම මේක ගත්තේ දරාස් වලින්. ඔයගොල්ලන්ට පුළුවන් pet licking mat කියලා දාන්න. මම මෙතන දාන්නම්. හරිම ෂෝක්. and මේක සිලිකෝන් හරි ලේසි සෝදන්න. and මම දවසට එක සැරයක් හරි මොන හරි මම පොල් තෙල් ටිකක් දානවා, පැණි ටිකක් දාලා, යෝගට් ටිකක් දාලා මම මේක දෙනවා. විනාඩි 20ක් විතර ගෑණි ලෙව කකා ඉන්නවා. මේක හරිම ආසයි ආයකට. and then අනිත් එක ක්‍රිස් මේ ළඟදී අරන් දුන්නේ මේ බෝලේ. ඔයගලන්ට පේනවානේ මේ කොළ පාට කෑල්ල ගලවනවා. ගැලුවාම මේ බෝලේ යට තියෙන පොඩි පිඟානක්. ඒ පිඟානෙට දාන්න ඔයාගේ යෝගට් නැත්නම් කොකනට් ඔයිල් හරි මොන හරි. ඊට පස්සේ මෙහෙම වැහුවාම ඊට පස්සේ එයා ලෙව කෑවාම අර යට තියෙන කෑල්ලේ බෝලේ ගෑවිලා ඒ ඔක්කොම ට්‍රීට් ටික යනවා ඒකට. එතකොට ගෑණි ඉඳගෙන මේක ලෙව කකා ඉන්නවා විනාඩි 20ක් වගේ. again brain stimulation is very very important. මේ වගේ දේවල් කරුවාම දවසට එක සැරයක් දෙසරයක් especially ඔයගොල්ලන් exercise කරන්නේ නැත්නම් ඔයගොල්ලන්ගේ බල්ලව නැත්නම් train කරන්නේ නැත්නම් mental stimulation is very good for your dog. මේ වගේ දේවල් චුට්ටක් අරගෙන පොඩ්ඩක් ඒ බල්ලට දෙන්න කර කර ඉන්න ඊයේ පව් නැත්නම් bored වෙනවා. they get bored. අපි සුද්ධිව දවසට දෙසරයක් walk එකක් අනිවාර්යයෙන්ම ගෙනියනවා. and අපි ගියත් එක්ක හැම වෙලාවෙම training කරනවා, exercise කරනවා. and ඒත් අපි මේ වගේ දේවල් කරන අපිට ඕනේ ආව strong වෙට තියාගන්න, you know, and keep her from getting bored. මේ වගේ දේවල් චුට්ටක් ගන්න. මේව මාර ෂෝක්. දෙකම ගත්තේ දරාස් වල. first thing මට කියන්න ඕනේ juices. අරවා මේව ඔයගොල්ලන් දන්නවා මම juice ගැන කතා කරලා තිබ්බා. and මම ගොඩක් විශ්වාස කරන්නේ නැහැ එක එක companies, but companies දෙකක් තියෙනවා that මම 100% recommend කරනවා. so Sozo තමයි එකක්. මේක ෆ්‍රිජ් එකෙන් ගත්තේ ඔක්කොම තෙත වෙලා. Sozo මාර ෂෝක්. Sozo වල only thing ඒගොල්ලෝ natural flavor පාවිච්චි කරන්නේ. so ඒක විතරයි මම වැඩි ආස නැත්තේ Sozo ගැන. හැබැයි natural flavors පාවිච්චි කරනවා and citric acid පාවිච්චි කරනවා. so ඒගොල්ලන්ගේ ingredients 100% clean නෑ. Habay, compared to a lot of other stuff that you find in the supermarket, I suggest this one. ඔයගොල්ලන්ට iced tea හරි මොන හරි බොන්න හිතෙනවා නම් මේ වගේ දෙයක් එක්ක යන එක better than අනිත් හොඳ නැති brands. and මේක ලංකාවේ brand එකක්. but again මේක ලං sugar උනත් පාවිච්චි කරන්නේ නැහැ. මේක ලං cane sugar පාවිච්චි කරන්නේ and cane sugar is so much better for you than refined white sugar. so man Sozo 100% ඔයගොල්ලන්ට recommend කරනවා. මේක කියලා තියෙනවා zero preservatives, zero artificial flavors, and then ningala natural flavor, mango natural flavor කියලා දාලා තියෙනවා පිටිපස්සේ. so whatever it is, it's not 100% clean, but it's better than a lot of brands. so Sozo man definitely recommend කරන brand එකක්. මේ වගේ juice company එකක් ඇත්තටම ලංකාවේ compare කරන්න ඇත්තෙම නෑ. මාර incredible ingredients තියෙන්නේ. මේ දෙවුල් එක පොඩක් ෂේක් කරුවාම ඉතින් ලස්සනට තියෙනවා. අපේ ෆ්‍රිජ් එකේ right now at least මේ වගේ ලොකු juice ඒගොල්ලන්ගේ එක flavors at least 8ක් වගේ තියෙනවා. එච්චර අපි ආසයි මේගොල්ලන්ට. මම ඔයගොල්ලන්ට මේගොල්ලන්ගේ ingredients කියවන්න. මේ ingredients බලන්න wood apple, කිතුල් jaggery, coconut milk,
වතුරයි sea saltුයි. That's it. So ඔයගොල්ලන් පොඩ්ඩක් හිතන්න මේ වගේ juice එකක් බොන එක කොච්චර හොඳයිද compared to smack. You know කොච්චරක් artificial දේවල් ඒගොල්ලන් දානවද INS products දානවද මේක ලංකාවේ product එකක් ලංකාවේ brand එකක් මේ වගේ කට්ටියට තමයි අපි උදව් කරන්න ඕනේ. Made with locally grown real fruits, not with concentrate. Be fresh is something I recommend always. මම එළියට යනකොට මට තිබහාවක් එනවා නම් වතුර බොන්න හිතෙන්නේ නැත්නම් මම හැම වෙලාවෙම be fresh එකක් තමයි pick up කරන්නේ. And again මට be fresh ගෙවන්නේ නැහැ. මට be fresh කියන්නේ නැහැ මේ videos කරන්න කියලා. 110% my Chrissy be fresh වලට හරිම කැමති කට්ටිය අපේ fridge එකේ නැති වෙලාවක් නැහැ. And ඔයගොල්ලන් බිව්වාම ඔයගොල්ලන්ට තේරෙයි වෙනස කොච්චර රහයිද. Yes ගණන් sozo and be fresh ගණන් regular companies වලට වැඩිය regular products වලට වැඩිය. ඇයි ඒගොල්ලන් at the fruits at the දේවල් පාවිච්චි කරන්න ඕන උනා මේගොල්ලන්ගේ price එක පොඩ්ඩක් වැඩි කරන්න ඕනේ. ඒක අපේ duty එක as consumers to help them to bring their prices down. You know how companies can bring their prices down is if we buy more. අපි වැඩියෙන් ගත්තොත් උදව් කරුවොත් ඒගොල්ලන්ගේ margin එක අපිට පුළුවන් පල්ලයට ගේන්න. Right now smack මේ mixed fruit juices companies වලට පුළුවන් ඒගොල්ලන්ගේ prices උච්ච අඩු කරලා තියාගන්න. මේ chemicals pump කරන හින්දා ඒගොල්ලන්ගේ බඩු වලට මේ වගේ කට්ටියට අපි වැඩි උදව් කරනවා මේගොල්ලන්ගේ බඩු ගන්න පටන් ගත්තාම ඒගොල්ලන්ට පුළුවන් market එකට අඩු කරලා දාන්න. Right now that is our duty. The people who can afford it should buy from companies like this so we can bring the price down together so everybody can enjoy beautiful healthy products like this. So be fresh, you get 110% approval rating from Chris and I because you guys are killing it. Good for you. We thank you. මං හරි ආසයි ඇට. මං ඇට කන්න හරිම කැමති එක්කෙනෙක්. මං හැම වෙලාවෙම පළතුරුයි ඇටයි මගේ ෆ්‍රිජ් එකේ ගෙදර තියෙන එක්කෙනෙක්. මං ඇට වලට හරි ආසයි. මං අන්නාසි කොමුඩු ගස්ලබු හරිම ආසයි ෆ්‍රිජ් එක ඇතුලේ තියාගන්න. And pumpkin seeds and sunflower seeds අනිවාර්යයෙන්ම ගෙදර තියෙනවා. So finch හදනවා finch එකෙන් එනවා මේ raw pumpkin seeds මාරෂෝ and pumpkin seeds වලින් එන benefit එක ඔයගොල්ලන් දන්නේ නැත්නම් මම මේ screen එකට දාන්නම්. හරිම හොඳයි. and ඔයගොල්ලන්ගේ බඩේ පණුව ඉන්නවා නම් හැම වෙලාවෙම පොඩ්ඩක් pumpkin seeds කන්න. pumpkin seeds වලින් කොණ්ඩටත් මාරෂෝක් IPR වලට මාරෂෝක් හැමත මාරෂෝක්. Pumpkin seeds are life, man. I love pumpkin seeds. Lunu dada එක දේවල් කරන්න ඕනේ නැහැ. Just eat it raw like this. Amazing. This is මම අලුත් බෑග් එකක් අද ගත්තේ. කීයද මේක? And see ingredients. Pumpkin seeds. That's it. That's all the ingredients should be. Make a 890ක් 100 grams. Yeah, පොඩ්ඩක් ගණන් but health is wealth, right? It is what it is. And then the other thing I really love is sunflower seeds. Make it in a Nature's Love company එකෙන් ඔයගොල්ලෝ මේ package එක දැකලා ඇති. මේක මාර රහයි. මම හරිම ආස දෙයක් තමයි sunflower seeds. And again, no added flavors. එක මගුල් මේවට දාන්නේ නැහැ. මේකේ ingredient එකත් sunflower seeds only. And මේක 435ක් 100 grams වලට. So get yourself seeds. Okay? හැමෝම ආන කොහොමද protein ගන්නේ? කොහොමද protein? ඇට කකා හිටපන්. හරි? මාර්ෂෝක්. ඊළඟට and final thing මේ අපි recently try කරා මේ LA Treats tea time cookies. Okay? මේ chocolate එක මම ඇත්තටම ආස නැහැ. නිකන් කෑවම පිටි කනවා වගේ. So මම chocolate flavor එක recommend කරන්නේ නැහැ. හැබැයි again ingredients බැලුවම it's a product of Sri Lanka. Ingredients බැලුවම compared to අනිත් cookies මේ වගේ ingredients මාර ෂෝක්. මේ chocolate flavor එක උනත් ඒගොල්ලන් ගන්නේ cocoa powder එක්ක. හැබැයි again ඔයගොල්ලන් පැණි රහත් tooth එකක් තියෙනවා නම් you have a sweet tooth, this chocolate one is not going to do it for you and I'm going to be real with you. It's just not going to do it for you. It didn't do it for me, right? But මේ vanilla එක මේක මාර රහයි. Make it the same thing, product of Sri Lanka and also 1 2 3 4 5 6 ingredients. Okay? එක INS ingredient එකයි තියෙන්නේ and ඒක sodium bicarbonate. අය cookie එකක් වෙන්න අර leveling agent එකක් ඕනේ. So මේ වගේ දේවල් වලට යන්න no preservatives, no artificial flavors. Come on you guys. This is wow, it's not bad at all. chocolate එක try කරලා බලන්න. but මගේ කටට එච්චර හරි ගියේ නැහැ. Chris ආස වුණා මේකට. හැබැයි මං හරි මාස වුණා vanilla එකට. මාර රහයි. So අර පැනිරා tooth එකක් එනවා නම් you have a sweet tooth or something or if I need something sugary. Get yourself some cookies from here. අද දෙච්චරයි.
ඔය ටික තමයි මගේ මේ months favorite. මම every few months මම try කරන්නම් compile කරලා මෙහෙම වීඩියෝ එකක් කරන්න. Again sponsored නෑ මේ videos. කවුරුවත් මට ගෙව්වේ නෑ මේවා ගැන කතා කරන්න. and කවදාවත් ගෙවන්න අවශ්‍ය නෑ. හරි දෙයක් ගැන කතා කරන්න මට. ඇයි මං සල්ලි වලට නැමෙන්නේ නෑ. මං opportunities වලට නැමෙන්නේ නෑ. ඔයගලන්ට මං දෙයක් කියනවා නම් ඇත්ත විතරයි. මට වෙලා නෑ මෙතන ඉඳගෙන ඔයගලන්ට බොරුවට කියන මේ දේ කාපම් මේ දේ බීපම් මං දැනගෙන මගේ ඔළුව පිටිපස්සේ ඔයාට හොඳ නැති effect එකක් වෙනවා මේ දේ කෑවොත් මේ දේ බිව්වොත් මං right now මං try කරන්නේ මගේ karma clear කරගන්න. මම කරලා තියෙන හොඳ නැති වැඩවලට try කරන්න මගේ කර්ම එක clear කරගන්න. මගේ කර්ම එක clear වෙන්නේ නැහැ. මම මෙතන ඉඳගෙන සල්ලි වලට නැමි ඕගලන්ට වැරදි දේවල් විකුණවුවොත්. So ඒ හේතුවට කවදාවත් බය වෙන්න එපා. මම මෙතන ඉඳගෙන ඕගලන්ට බොරු කියයි කියලා. මම මෙතන ඉඳගෙන ඕගලන්ට වැරදි companies promote කරයි කියලා. මං ඒ එක්කනා නෙමෙයි. I will never be that person. I have never bended over for money before and I'm not gonna start now. Okay? So Chris and I, when we talk about something or we promote something, understand it's because we actually genuinely use it or love it. But adate echarai, I will do more videos like this in the future. Mang compile karanna maase mata hambena deval mang aasa wena deval and Lankawe companies mang promote karanna try karanna tawa ye mang Lankawata support karanna try karanna Lankawe minissuma wawanna try karanna mama metana indagena ogalama Dubai walata patawanna neme try karanna. So yeah, we're gonna keep helping brands of Sri Lanka. We're gonna keep helping products of Sri Lanka because we need this country to grow. And how is it gonna grow if all our amazing minds, Mara Molakare, Okuma Dubai, what's gonna happen to Lanka? You get what I'm saying? So let's make Sri Lanka amazing. Let's make Sri Lanka number one. And yeah, I'll see you guys in my next one.